ආයිබෝන් සියලු දෙනාට අපි ඉතින් අපි මේ වෙනකොට මේ රටේ පවත්නා වූ තීරණ ඒ වගේම ඉදිරි පරපුරට මොන වගේ සුබදායි ආරංචිද කියන කාරණා විශේෂයෙන්ම සාකච්ඡා කරොත් අපි හිතනවා මේ රටේ සමාජමය විදියට සාකච්ඡා කරොත් අපි මේ වෙනකොට විශේෂ සමාජ කතිකාවතක් හැටියට මේ දළදා වහන්සේ වන්දනාමානයට කොහොමද මේ රජය ඉඩ සලසලා දුන්නේ කියන කාරණාවත් අපි නිතර කතා කරන්න ඕන දෙයක්. ඒතර මේ රජයට කිසිම වැඩපිළිවෙලක් තියුනේ නැහැ මේ දළදා වන්දනාව සඳහා. නුවර කියන ප්‍රදේශය මොන වගේ ප්‍රදේශයක්? එතකොට මම හැමදාම වැඩි වෙන ජනගහනයට තෝරා බේරාගෙන රාජ්‍යයන් පාලනය කරන්න ඕන කියන කාරණා. නමුත් මේ පාලකයන් දැනගෙන හිටින්නේ දැන් එන්නම ජනගණත්වයට අපි නගර නිර්මාණය කරනවා. හැබැයි නුවර එහෙම වෙලා නැහැ. ඒ හිර වෙච්ච ප්‍රදේශය තුල ඒතකොට මේකට නිසි කළමනාකරණයක් නැතුව ව්‍යාපෘතිය තමයි මේ දළදා වන්දනාව. සිරි දළදා වන්දනාව. සිරි දළදා වන්දනාව මම දකින්නේ ඇත්තෙම තථාගත ලෝතුරා මාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට කර විශාලම නිග්‍රහය තමයි මේ ආණ්ඩුව කරේ කියන කාරණාව විශේෂයෙන්ම සිහිපත් කරන්න. හේතුව මේ අපේ ජනතාවට බෞද්ධ ජනතාවට වැසිකිලි කැසිකිලි හසුකම් වුණා නැතුව අන්තසරණ. හැබැයි මිනිස්සුත් අපේ රටේ ඊට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද ඔබලට ඇත්තෙන්ම දළදා වහන්සේව ගෙදර ගමේ පන්සලේ හරියට සිල්වත්ව හිටියනම් ඔබට දැක ගන්න පුළුවන්. ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ තුල කිව් දේශනා කරේ උන්වහන්සේ මාව දැකින්න නම් මගේ ධර්මයේ පිටිපස්සේ ධර්මය අනුගමනය කරන්න ධර්මෝ භවයේ රක්කති ධම්මචාරි. එහෙමයි කියලා තියෙනවා. හැබැයි අපි දැක්ක දේවල් ඉතාමත්ම බොහොම කලකිරෙන ස්වභාවයක් මේ බුද්ධහම ලෝකයට පෙන්වුවා. මේ පාලකයන් ලෝකයට පෙන්වුවා කියන කාරණා අපි විශේෂයෙන් කරන්න ඕනේ. මේ දළදා වහන්සේ වන්දනාමානයට දුන්නේ නැතුව හිටියනම් මම හිතන්නේ මේ වෙලාවේ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ වගේම කියන්න ඕනේ මේ වෙනකොට මේ පාස් ප්‍රහාරය සම්බන්ධව මම කිව්වා කතා කරන්න ඕනේ. වන්දක පිටු 65000ක් 75 පොතක් මේ වෙනකොට අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට බාර දුන්නා කියන කාරණා. අවුරුදු 6ක් ගත වෙලා තාම වැඩි වෙලා තියෙනවා. මේ පාස් ප්‍රහාරයටත් මේ එකත් අල්ලගන්න. ඉතින් අපි බලන් ඉන්නවා ජනතාවක් හැටියට ඇත්තෙන්ම මේ එදා මැරිච්ච 300 නාමෙන් තාම මම හිතන්නේ මේ රාජ්‍ය පාලනයත් ලංකාවේ ජීවත් වෙනවා කියන කාරණා නොබියව කියන එක හේතු ගොඩක් අපි දකිනවා. අපි විශ්ලේෂණය කරනවා. මොකද හේතුව ඇත්තේ කර්මතින් නම් මේ රටේ රාජ්‍ය පාලනය අල්ලනවා කියන්නේ දැන් මේ මෙච්චර දේවල් වෙන ලෝකේ මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. හැබැයි අද අල්ල ගන්න බැරුව ඒතර උන්වහන්සේත් කියන කතාවල් වල පිළිතනවා විවිධාකාර පරස්පර දේවල් තියෙනවා. ඒක උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේ නිකන් කියනවාද ඇත්තට කියනවාද කියන අපිට හිතෙන්නේ මම නම් දැන් මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේ අස්තු ප්‍රහාරය එක්කෝ මේක යම් කිසි ලායමක් ඉඳලා කරාදෝ කියන සැකයක් අපි හිතනවා. ඉතින් ඒ නිසා තාම බැරි වෙලා තියෙන මේ කරපිට හිතනවා අල්ලගන්න. දැන් අපි යෝජනා කරනවා මේ හරි අල්ලගන්න වාසනාව ශක්තිය මේ රජයට තියෙන්න ඕන කියලා. මොකද ඒවා අපිට අර වැලි තලාවෙන් වැහිලා යන්න දෙන්න බෑ. මොකද මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලම් කරන්න බෑ. අපි දකිනවා මේ වෙනකොට එන්නම ලංකාවේ අපේ රට තුල මිනිමරු මංකොල්ල ගෑම් ඉහළ යන ස්වභාවය තියෙනවා. මේ වෙනකොට මේවා පාලනය කරගන්නත් උත්සාහ වෙලා නැහැ කියන කාරණාවත් අපි සිහිපත් කරන්න ඕනේ. මොකද හේතුව ඒකට තමයි රාජ්‍ය පාලනය ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එන්නම රටේ ආහාර අර්බුද ඉදිරිය දෙන්න පුළුවන් විවිධ අර්බුද පැන නගිනවා මෙහෙම රටක් පාලනය කරනකොට. මොකද වගකීමක් තියෙනවා. මොකද ජනාධිපතිවරයාගේ වගකීම කියන්නේ හොරු අල්ලන එකවත් නෙමෙයි. ඒක පොලිස් වලට නෑ. හැබැයි මේ පොලිස් නිලධා විවිධ ආණ්ඩු කරන වෙලාවෙ ඉඳව පොලිස් නිලධාරීන්ටයි ඒ එදා හොරා අල්ලන්න බැරි. ඔය හරි මිනි මරලා තියෙනම් මංකොල්ල ගහලා තියෙනම් ඒ පොලිස් බැරිද මේ රටේ හොරු අල්ලන්නේ? ඕන් දේශපාලනයි කිය නිකන් උදම් මනාන ඉන්න පොලිස් දෙපාර්තමේන්තුවක් තියෙනවා කියන කාරණා බොහොම කනගාටුයි මම යෝජනා කරන නිසා එදින වැරදි වලට මිනිස්සුන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. දැඩි නීතිය ක්‍රියාත්මක කරන ඕන රටක් වෙන්න ඕන නැත්නම් මම අර කලින් වීඩියෝ එකේ කියලා තියෙන්නේ ගෑනු ළමයට තව 14ක 15ක ගෑනු ළමයට පාරේ යන්න බැරි ස්වභාවයක් ඉදිරියේ දුවනවා. ඒ නිසා මේ රජය ඊට වැඩි වගකීමෙන්
මේ වේදිකාව තුළ කියන්නේ නැතුව නිවුස් නිර්මාණය කරන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තියෙන රටේ රාජ්‍ය නායකයෙක් රාජ්‍ය පාලනයට විශාල වගකීමක් තියෙන නීතිය අතුරුන්ට ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පාලිත ලක්ෂ්මන් හැටියට මීට වැඩිය වගකීමෙන් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වගේ අපේ මතු පරපුර ඒ වගේම අපි දකින හැම තැනම මේ විස මත්ද්‍රව්‍ය බාර් 10 වෙනකන් ඇරලා තියෙනවා. ඒතකොට සමාජයේ ඉන්න පරිහාරටපත් වෙලා දකින්න ඉදිරියට මේ වෙසක් පොසොන් ඇසල කියන පොයවල් අපිට ලං වෙනවා. ඉතින් ඒක කොටත් කොහොම සිරෙන්න ඕනේ ජනතාව පෙළගස්ස ඕනේ කියලා මම හිතන්නේ මේ වෙනකොට රාජ්‍යයට මේ සම්බන්ධව කිසිම වගකීමක් සහ මොන ආකාරයටද කරන්න කියන්නේ කිසිම වගකීමක් නැති අපි යෝජනා කරනවා අපි කැමතියි මේ රජයත් එක්ක සම්බන්ධ වෙලා මේ සඳහා සහයෝගය ලබා දෙන්න අපි නෙහොත් ඊට වැඩි කළමනාකරණය කියන්නේ මොකද්ද කොහොමද අපි කළමනාකරණය කරන්න කියන්නේ නැතුව මේ නිකන් රාජ්‍ය සේවකයෝ කිහිප දෙනෙක් පාඩි කරගෙන එහෙම කළමනාකරණය කරන්න බෑ මේකට සැලසුම් හදන්න ඕනේ සැලසුම් ඔස්සේ තමයි ඒකට බුද්ධිය ගෝචරය වෙච්ච කණ්ඩායමක් වෙනම ඉන්න ඕනේ මේ සැලසුම් කරන්නේ සැලසුම් ක්‍රියාත්මක කිරීම හරියට කරනකොට තමයි මේ රටේ නිර්මාණශීලී මිනිස්සුන්ගේ අදහස් අරගෙන ඒ නිර්මාණශීලී මිනිස්සු එක් පැත්තකට විතරයි මේ රටේ යම් කිසි තැනකට යම් කිසි ස්ථාවරයක් ඇති රටක් නිර්මාණය කරගන්න පුළුවන්. බලාගෙන ඉන්නවා ජනතාව අපිත් එක්ක සාකච්ඡා කරනවා අපෙන් අහනවා කොහොමද මොකයි මේවා තාම මේ පාස් ප්‍රහාරයට යන්නේ දැන් බලන්න මේ නුවර පටන් ගත්ත මේවට පිළියම් අපි තාම කියනවා මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ හිටියාට සමාජමය කටයුතු තේරෙන්නේ නැහැ. සමාජයට තේරෙන්න නම් සමාජයේ පොළවේ පය ගහලා ඉන්න කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඒ නිසා එහෙම කට්ටිය ඕගොල්ලෝ යවලා නැහැ. ඕගොල්ලෝ යවලා තියෙන්නේ මොනවා හොදෝ කට දොඩවන නම් දොඩවන කොට්ටාශයකට කවදාවත් ඒ සම්බන්ධව අවබෝධයක් නැති කණ්ඩායමක් තමයි මේ යවලා තියෙන්නේ. ඒ නිසා අපිට කොහොම කරුණාවෙන් අපි මේ රජයෙන් ඉල්ලීමක් කරන ජනතා ප්‍රශ්න සුබවාදීව සියලු ජන කොටස් මේ රජයේ සතු කිසිම ජන කොටසකට ජන කණ්ඩායම එක නියෝජිතයෙකුට අයුක්තියක් අසාධාරණයක් වෙන්න බෑ කිසිම රජයකින්. ඒක අපේ වගකීම. ඒ අවශ්‍ය වෙන ජනතාවට අවශ්‍ය වෙන යුතුයකම් නොපිළිහෙලා ඉටු කරන්න අයුක්ති අසාධාරණට එරෙහිව රජයේ පෙනී සිටින්න ඕන ජනතාව වෙනුවෙන්. බෑ රජයේ විශ්වාස කරන්න ගියොත් මම හිතන්නේ රජයේ විශ්වාස කරන්න වෙනම ව්‍යාපාරිකයන් සහ රට තුළ ඉන්න හැබැයි අවශ්‍ය වෙන සහයෝගය ලබා දෙන එක රජයක් වගකීමක්. නම් මේ රජයේ විශ්වාස කරන්න ගියොත් මම හිතන්නේ පහුගිය කාලෙත් මේ කරපු විශ්වාස කරේ නිසා අපි මේ රජයෙන් ඉල්ලීමක් කරනවා රජයේ විශ්වාස කරන්න යන්න එපා. මේ රටේ දැවෙන ප්‍රශ්න වලට ඉතා ඉක්මනට කෙටි කාලීන විසඳුම් ලබා දෙන්න අපිට කතා කරන්න අපි කියන්නම් අපි සාකච්ඡා කරන්න අපි ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න මේ ජනතාවගේ ඡන්දෙන් ආපු රජයක් මේක. ඒ නිසා මෙතන මම දැක්කා කියනවා මේ රජයේ අයවත් දන්නේ නැහැ මිනිස්සු මොන වගේ අයද පත්කල් ලෙවල තියෙන අපි දැක්කා පළාත් සභාවල පහුගිය කාලවල අඩු ගානේ ලියුමක් ලියා ගන්න බැරි කට්ටියට ජනතාව දීලා තියෙනවා. මම කියනවා ජනතාව ඊට වඩා රටේ බුද්ධිමත් වුණා නම් මම හිතන්නේ මේ දළදා වහන්සේට කරන්නා වූ අගෞරවයෙන් අපිට ටිකක් හරි මේ රට මුදව ගන්න දුන්නා. නමුත් ඔබ දැක්කනම් නුවර ප්‍රදේශයේ කොච්චරනම් ජරා ජීර්ණ කරාද අපේ මිනිස්සු සිංහල බෞද්ධ කියන කණ්ඩායම. ඉතින් බෞද්ධ කියන්නේ බුද්ධිමත් හැටියටයි මම දකින්නේ. මම ඉල්ලීමක් කරනවා සමස්ත ශ්‍රී ලාංකීය පුරවැසියනුත් අපි අලුත් මාවතකට හැරෙන්න අප අලුත් ජන විඥානය අපි අලුත් නිර්මාණශීලී අපි අලුත් මතු පරපුරකට රටක් නිර්මාණ කරන වැඩපිළිවෙල අපි ඉදිරියේදී දියත් කරන සියලු ජනතාවගේ ජන කොටස් වලින් ඉල්ලීමක් කරනවා සියලු දෙනා ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට අපිත් එක්කාසු වෙලා අලුත් නව නිර්මාණශීලී මාවතකට ලෝකය දිනන්න පුළුවන් ඔබේ ලෝකයෙන් තුලින් ඔබේ දුවා දරුවා මේ රට තුලම නිර්මාණශීලී මිනිසුන් වාසනාව ශක්තිය අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. මම පාලිත ලක්ෂ්මන් සියලු දෙනාටම සුවදායි දවසක්.